හෙල්ලෝ ෆ්‍රෙන්ඩ්ස් මොකක්ද වෙන්න මේ දවස් ටිකේ ඔන්න ඉතින් අදත් ගෙනාවා ඊරෝ ට්‍රක් එකෙන් ගේම් එකක් සුපිරි ගේම් එකක් ගෙනාවා. ඉතින් මචං මේ මං ගේන්නේ මං ගත්ත අලුතෙන් ගත්ත part 2 එකේ මං ගත්ත අලුතෙන් ගත්තම සුපිරිම වණ්ඩි 3. ඉතින් මේ තමයි එක වණ්ඩියක් මේක මාරු බාණ්ඩේ මචං. හැබැයි මේ බාණ්ඩේ ෂොකට් වැඩි පේනෝනේ වැටෙනවා. ඔයාලට පේනවනේ මේ බාණ්ඩේ ෂොකට් වැඩි මේ කොමල් මේක කන්ට්‍රෝලෙන් අමාරු ජෙට් කැප් එකකුත් ගහලා තියෙන්නේ. සුපිරි බාණ්ඩ වල තමයි එක දකින්න නැති. ඉතින් අපි ඉස්සෙල්ලා මේකෙන් චැලෙන්ජ් එකක් ප්ලේ කරනවාද අපි හැම එකකම චැලෙන්ජ් එකකුයි අර හයිවේ එක වගේ උඩින් තියෙන පාලමයි අන්න ඒ දෙකේම යනවා. ඉතින් අපි මේකෙන් ඉස්සෙල්ලා මේකේ උඩ යනවාද කියලා බලන්න මෙච්චර ෂොකට් තියෙන එක. අම්මට සිරි. හොඳටම උඩට යනවා බ්‍රේක් ගහුව නැත්තම්. මේක ගොඩම් බ්‍රේක් ගහුව පිටිපස්ස ගොඩාක් ඉස්සෙනවා. ඒකත් අවුලක්. කොමරි බඩු නම් මාරව ලස්සනයි පේනවනේ උඹලට ඉතින්. මාරු ලස්සන මාරම ලස්සනක් තියෙන්නේ. ඉතින් මචං මම කියන්න මම මයික් එකක් ගත්තා මචං ඉතින්. ඉතින් අර වෙන අම්මට සිරි. දැක්කනේ ස්පීඩ් යනකොට මේ පෙල්ලෙන විදිය පේනවනේ වාහනේ ලස්සනයි මචං. ඉස්සරහින් ලස්සන අර සාමාන්‍යයෙන් ට්‍රක් එකක් වගේ තියෙනවා. ලස්සනට අප මේකේ තව එපිසෝඩ්ස් ගේනවා ඔයාලා views 100ට වඩා ගියොත් මගේ චූටි ටාගට් තියාගන්න එච්චර හොඳ ලොකු ටාගට් තියාගන්න නැහැ. පේනෝනේ මචං මේක ෂොකට් වැඩි ගොඩක් වෙලාවට පෙල්ලෙන්න මම බලන්නේ ඉතින් ෂොකට් ගොඩක්ම වැඩි. මේක කන්ට්‍රෝලින් හදන්න බෑනේ. ඒකත් ඉතින් අපරාධයක්. අපි යන් ඉතින් මේ පැත්ත තමයි මට මතක හැටියට හයිවේ එක තිබ්බේ. මේකෙන් දාලා ගියාම ආ මේ පැත්ත. මේ පැත්තේ නෙවෙයිද? ඔව් ඇතුණනේ. රිවර්ස් තාගෙන. අඩේ බාණ්ඩ මාර ලස්සනයි මොකක් නැතත්. ඔය ඉස්සරහද දන්නේ තියෙන්නේ. බලමු ඉස්සරහ නෙවෙයි වගේ අර නිකන් යන විදියට නම් එහා පැත්තේ වෙන්න බැරිද අර යන විදියට. අපි යන් එහා පැත්තේ බලමු. ඔව් අර රතු පාට එක තියෙන එක ළඟ තමයි. චැලෙන්ජ් එක හයිවේ එක එක ළඟ තියෙනවා. අපි ඉස්සෙල්ලා චැලෙන්ජ් එක කරලා නැතුව හයිවේ එක යම් මේක නම් හයිවේ එක යන්න බෑ ෂොකට්. එහෙම තිය ගොඩාක් තියෙන හන්ද පෙල්ලෙන්න බලනවා වැඩි. කියලා තමයි මට හිතෙන්නේ. අර පැත්ත කකුල පාටකුත් තියෙනවා රතු පාටේ වෙන යන එක ටිකක් අඩුවෙම මම යන්නේ එකෙන් මොකද වයන් අහස උඩනේ යන්නේ. මම එක දවසක් අදත් ඕක වේවිත් දන්නේ නැහැ. අර වෙලාවකට වෙලාවක් තියෙනවා. ඒ වෙලාවට මම අර අහසට අහසෙන් පාතාලයට වැටෙනවා. පාතාලෙම තමයි ආයෙ ස්පෝන් වෙන්නේ. පෙල්ලෙන්නම බලනවා. හැබැයි මේක පෙල්ලෙන්නේ නැහැ. මේක අලෝගෙන ඉන්න පාරේ මොකක් හරි ගම්මක් වගේ සීන් එකක් තියෙනවද දන්නේ නැහැ. ඉස්සරහ රෝද වල මට නම් ඒ වගේ සීන් එකක් තමයි පේන්නේ. ඔය මේවා බ්‍රේක් ගන්න නැත්නම් උඩින් යනවා. ඊළඟ ට්‍රක් එකත් මේ මරු එක 200 ගානට විතර යනවා. ඊළඟ ට්‍රක් දෙකම 200 ගානට යනවා. මේක 100 මතකද 200ටද කොහෙද යන්නේ 228ට වගේ යන බඩු තියෙනවා. මේක නම් එච්චර ස්පීඩ් යන්නේ අපි අම්මට. එකපාර හරවන්න හොඳ නැහැ. බ්‍රේක් ගහලා උන හරවන්න අනිත් දවසේ. ඉතින් මචං මම මතක් කරන්නත් ඕනේ ඉතින් මේක උඹලට නැත්තම් කරන්නේ. මචං සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා මේ වීඩියෝ එක. මම ඉතින් අද මේ හොරාට කරන්න උඹලට පේනවනේ මම ඉතින් රහසින් කියවනවා වගේ දෙයක් තියෙන්නේ. ආයි වැටුණා. බේකෝ බ්‍රේක් ගහලා කරත් මත්. අපි අද නිල් පාට එකේ යන්ද නෑනේ ඕන්නේ. කාර් මේ චැලෙන්ජ් එක ප්ලේ කරන්න. අපි දැන් මේ චැලෙන්ජ් එක හොයාගෙන මල වටයක් යනවා. අන්න අර කොළ පාට එකට යන්න. ගිහලා අපි චැලෙන්ජ් එකක් ප්ලේ කරමු. ඕන්නේ නෑනේ. අපි වටයක් ගහමු මේක කන්ට්‍රෝලින් බලන්න එක එක වෙලාවට පෙල්ලෙන්නේ. එක එක වෙලාවලට පෙල්ලෙනවා. මේක නවත්තමු. දැන් ලෝඩින් හරි ඔන්න ඔකව ඒකේ මේව නෑ ඩ්‍රිෆ්ට් කරන්න නැති එකක් මචං ඒක මට ඒක වැඩි හොඳයි ඩ්‍රිෆ්ට් කරන්න නැති එක මට තමයි හොඳම
එවන් ඩ්‍රිෆ්ට් කරන්න මේකේ ෂොකට් තියෙන එක ඩ්‍රිෆ්ට් කරන්න ගියොත් මල කෙලියයි. ඊට මොනවා වෙයිද දන්නේ. නිසා මේක හොඳයි. අඩෝ මේව නැද්ද දන්නේ හයිවේ එකේ ඩ්‍රිෆ්ට් අර හයිවේ කියන්නේ පාලමේ ඩ්‍රිෆ්ට් කරන්න. එහෙම අද දවසට හම්බුණා මරු. අපි චූටින් මෙහෙම එකක් දාමුද? ඩ්‍රිෆ්ට් කරන එකක් හම්බුනොත් සබ්ස්ක්‍රයිබ් කරන්න ඕන. ඒ කියන්නේ අර පාලමේ ඩ්‍රිෆ්ට් කරන එකක් හම්බුනොත් සබ්ස්ක්‍රයිබ් කරන්න. බැරි වුණොත් ලයික් කරන්න. හරිද? අනේ හැබැයි හැමෝම කරන්න ඕන. මේකේ පාර්ට් 1 එකේ එහෙම කියලා කරලා තිබ්බේ නෑ. අම්මට පෙල්ලුණා. ගැට්ටකවත් වදින්න විදියක් නෑනේ මේ මගුල. අපිරියයිනේ මේක. හැරෙව්වා ගියා. අර උඩින් තියෙන අපි හසින් යන පාලම මෙන්න මේ වංගුවක් තියෙනවා. මේක හිමිහිට කපන්න ඕන නැත්තම් දන්නවනේ මොකද්ද වෙන්නේ කියලා. ඔව් ඉතින් ඔන්න දැන් 20 මේක 28ක් තියෙනවා. ගොඩක් තියෙනවානේ. ගොඩක් තියෙනවා. තව ටික දුරකින් මෙහෙම ස්පීඩ් ගිහිල්ලා හැරෙන්න දුන්නොත් තමයි මල කෙලිය. ඔන්න දිනුම් කරනවා. හරි රුපියල් 5000ක් හම්බුණා. රුපියල් නෙමෙයි ඩොලර් 5000. අපි දැන් හරවගෙන යන් පාක් එකට ගිහින් නවත්තමු. කන්ට්‍රෝලෙන් චූටි අවුලක් තියෙනවා. මට දැනුණා පේනුන් ඩබල් සිග්නල් දැම්ම මාර බාණ්ඩයක් මේක. ඉස්සරහ මාර ලස්සනයි. අපිට රතු කරා සයිරන් එකක් දාලා සයිරන් එක නම් ඇහෙන්නේ නැහැ. මම හයි ස්පීඩ් මේ ස්පීඩ් එකට බලන මේ මීටර්ස් ටික ඉවරයි. මම ඒවා ටික ඔක්කොම අර පැය කිලෝමීටර් 200 යන සුපිරිම බණ්ඩියෙන් ගත්තා. අපි රිවර්ස් එකෙන්ම ගහමු. අම්මට අඩෝ ඒ බාණ්ඩේ මාරු ලස්සනයි බා. අපි මෙහෙම නවත්තලා ඊළඟ එකට යන්. එහෙනම් අපි ඊළඟ එකේ හම්බෙමු. යන්. අපි ළඟින් හම්බෙමු. ඉතින් මචං මේ තියෙන්නේ අපේ ඊළඟ වණ්ඩිය. ඒක නම් මූණ පේන්නේ නැති තරම් දිග භාණ්ඩයක්. ඒත් ඒක බ්‍රේක් ගන්න ඩ්‍රිෆ්ට් කරන්න මරු භාණ්ඩයක්. උගෙන් මේක හයිවේ එකේ ඩ්‍රිෆ්ට් කරන්න හම්බුණා. උඹලා සබ්ස්ක්‍රයිබ් කරන්න ඕනෙම. ඔඩුයි කියන්නේ ඈ උඹලා දැන් 220 ගන්නට යනවා. අඩෝ මේ භාණ්ඩේ නම් මරු ඈ. බලහන් යන්නේ. කොහමද ඉතින් මගේ ඩ්‍රයිවිං උඹලට පේනවනේ මේ යන වේගෙත් එක්ක. උඹලට හිතාගන්න පුළුවන් මගේ ඩ්‍රයිවිං කොහොමද තියෙනවද කියලා. මෙහෙම ගිහින් හරවන තැනක් හම්බුනොත් තමයි මට අම්මට සිරිය කියලා කට ගන්න ඕනේ මට ඒ වගේම තැනක් හම්බුණා. ඉතින් ඕක තමයි මගේ දුක. හරි දුක. හරි මචං ඉතින් උඹලට දෙවෙනි පාරටත් ඔන්න මම කියන සබ්ස්ක්‍රයිබ් කරපන්. මම හිතන්නේ ඉස්සරහින් හයිවේ එක අපි හයිවේ එකේ යන්. මෙන්න මේකේ ඩ්‍රිප් කරන්න හම්බුණ මරු මචං. ඉතින් ඒකට කොළ පාට එකකට යනවා. අර කොළ පාට අල්ලගත්තොත් මරු අම්මට සරි මේක උඩින් යනවා මචං. බර නෑ සැහැල්ලු වාහනයක් වගේ. ගොඩක් උඩ යනවා වැඩි උඹලට පේනවනේ. අම්මට සිරි වෙනවා. මම නම් මේක දැක්කනේ මගේ ඩ්‍රයිවිං උඹලට පේනවනේ. චූරි තැන් වල මේ බාණ්ඩේ නම් අවුල් යනවා. අනිත් වාහනේ දැක්කොත් උඹලට පිස්සු වැටෙනවා. යන්නේ මේ වාහනේ තමයි යන්නේ. මේ වාහනේ ගොඩක් අම්මට මේක උඩින් යනවා. ඒක හන්දයි මම මේක වැඩිපුර යන්නේ නැත්තේ. මචං මේක මරු මචං උඹලට පේනවනේ යන්නේ ඈමක්. නැති යනවා බ්‍රේක් ගහපන්. පේනවනේ මූණ පේන්නේ නැති තරම් මාර ගොඩක් තියෙන්නේ. මූණ පේන්නේ නැති තරම් මේ වාණ්ඩේ දිගයි ඇත්තටම. හරවනකොට චුට්ටක් බලා ගන්න ඕන. හරවනකොටම දිග කොච්චරද කියලා. මාත් හරියට මේක මූණ දැක්කේ මම මේකේ තියෙනවා මොකේද මේ වීඩියෝ එක දාන්නේ මේ වාහන තෝරගන්න එකේ තියෙන ඕන බලන්න මේක හරවද්දි දැක්කද දිග. හොම්බ ගොඩක් දිගයි හරියට නිකන් බල්ලෙක්ගේ ටොම්බ වගේ. මාර ගොඩක් දිගයි. අපි පියඹා යනවා මාකාසයේ අවසානයි ප්‍රේමාදරේ ගිරවූ වවුලු හැදුනා මාදරේ පියඹා යනවා මාකාසයේ අවසානයි ප්‍රේමාදරේ හෝ මෙතන කලින් මං ඇවිල්ලා තියෙනවා බ්‍රේක් පාරක් ගහලා තියෙනවා. අපි රිවර්ස් එකට අරගෙන යනවා.
මේ පැත්තේ නැද්ද බං මේ කොළ පාට ඒවා? කොළ පාටන්නේ මොනවයි චැලෙන්ජ් දෙනේ අපි මෙතන හරවගෙන අම්මට වැටුණා. අඩෝ මේ හයිවේ දෙකක් තියෙයිද බං? මට ඒ වගේ සින්නන්න තියෙන්නේ. මේක මෙතනත් නෙවෙයි වගේ සින්නක් තියෙන. අන්න පහළට යන්නේ අර පැත්තේ. එතන චේන්ජ් එකක් තියෙනවා. ඩ්‍රිප් කරන එකක්ද කොහෙද? අඩෝ මේක හයිවේ එකේ වුණත් උඹලා සබ් කරන්න හදේ. අම්මට හුඩු. අන්න මචං උඹලට සබ් කරන්න එනවා. උඹලා තිවුරුවා. අම්මා මචං සබ් කරපන්. අඩෝ ඩ්‍රිප් කරන්නත් තියෙනවා. කිව් එකමයි අම්මට සිටි මේක නම් මචං මට අප්පිරියම වෙච්ච වෙනවා. මොනවලවා. පේනෝනේ යන්න වෙන විදිය. මේක 100 පුරව ගන්න නැලේ සීවංගු ගොඩාක් තියෙන හන්ද. හැබැයි වෙලාවට යාගන්න බැරුණොත් තමයි මල කෙලිය. මට සිරි වෙනවනේ. පේනෝනේ මේක මේ 100 පුරවුණ ගමන් කොනේ කොනට වෙලා හිමිහිට ෂේප් එකේ යනවා. නැතුව වේ. හැබැයි 100 පිරනවා යනවා. ඔතන සුට ස්ලෝ කරන්න ඕන. වාහන මාරු හැමේ බාණ්ඩි ගහන්නත් දන්නේ අවුල ගොඩාක් අමාරුයි මචං මේක යන්න. වලට එක තේරෙන අම්මට සිරි උඩිනුත් යන හරි දැන් 100 ඉවර හන්ද අපි මේ කොනේ ෂේප් එකේ යන්. එතකොට අපිට වෙලාවත් ඉතුරු වෙනවා. මොකද අර වෙලාවේ ආමයන් ගිහලා පෙල්ලුණොත් පාතාලට වැටුණොත් මල ගෙඩියයි. අපි මෙහෙම ෂේප් එකේ යන්. අවසාන චුටිය ඩ්‍රිප්ට් එකක් දාලා අවසාන ඩ්‍රිප්ට් එකක් දාලා රුපියල් 6000ක් ගත්ත මචං. මාරු. ඉතින් මේකත් ඔය විදිහට තමයි මේ බාණ්ඩේ මාරු බාණ්ඩයක්. මයික් එකේ වාහනේ යන ඒවා රෙකෝඩ් වෙනවද බං? ඇත්තටම මට චුටි අවුලක් තියෙනවා. මම බෑග්ග්‍රවුන්ඩ් අයින් කරන්න බලන්න. බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක දාම අයින් ඒවි ඒත් අනේ මන්ද මචං කොමාරි අපි වාහනේ නම් අප්පිරියයි මචං. අර කන්ට්‍රෝලින් වරනේ දිගේ අවුලක් තියෙන වාහනේ. හැබැයි යන ස්පීඩ් එකත් එක්ක චුටි අවුලකුත් නැහැ. මම පිටිපස්සට ගන්න හරව ගන්න. අර වාහනේ නම්බර දැක්කොත් පිස්සු වැටෙනවා. අනිත් වාහනේ ඒක ඉස්සරහ ලොකු දැක්කම මූණ පේන ගන්නට තියෙනවා. ඉතින් කොහොම මේක අර කොතනේ පාක් එක මම හොයන පාක් එක ආයි හයිවේ එක යන්න ඕන සීන් එකක් තියෙන්නේ. මෙහෙම ගියොත් නම් උනිය ආයිත් හයිවේ යන්න වෙනවා. අන්න බඩු වැදුණා. යනවා යෑමක් මම නම් ඉතින් බලට පේනවනේ. මගේ යන යෑම උඹලා දන්නවනේ. හරි අපි මොකද හදාගෙන ඉන්නේ? හරි මොකක් වුණත් අමතක වුණා මට. ඔය ඉතින් අපි හයිවේ එකේ යනවා යෑමක් ඉතින් උඹලට පේනවා ඇති. අපි යන්නේ මේ චැලෙන්ජ් එකක් හොයාගෙන වෙන්න ඕනේ. නෑ චැලෙන්ජ් එකක් හොයාගෙන නෙවෙයි පාක් එකක් හොයාගෙන. පේනවනේ මචං උඩින්ම යනවා. මම හිතන්නේ උඹලට වාහන වල සද්ද ඇහෙනවා ඇති කියලා මම හිතන්නේ. ඇත්තට ඇහෙනවද බා? යනවා ස්පීඩ්ම අපි ටිකක් ස්ලෝ කරා. අයියර ස්ලෝ කරගෙන යන එක වැඩියකට හොඳ හම්බ. අපි එහා පැත්තට එහා පැත්තත් ඒ වගේ සීන් එකක් තියෙන්නේ. අපි එහෙනම් යන් පාක් එක හොයන්න. තාම පාක් එක හොයාගන්න බැරුණා යාළුවනේ. දවසම හොයන්නේ මේක ගිය පාක් එක. නිසා මේ හරියෙන් අපි නවත්තමුද කියලා හිතනවා. එසකොට ආයෙ නම් හයිවේ එකට යන්න බෑ. අපි මේ පැත්තට හැරෙමු ෂේප් එකේ. වදිනවා යාළුවනේ පේනවනේ මේක දිග මාර දිගක් නේ බන් තියෙන්නේ. මේ කමෙන්ට් එක දාපන් මගේ ඩ්‍රයිවිං හොඳ නම්.
ඒකෙන් තමයි අර මේ උඹ මේ ඔට්ටුව කරන්න ඕන. හරිද? හයිවේ එකේ ඩ්‍රිෆ්ට් කරන්න හම්බුනා මට. ඉතින් උඹලා සබ් කරන්න ඕන. අඩෝ මං හිතුවේම නෑ බා. මේ වයි අපි ගියාද? ගියා. අපි ආයෙ යන්න ඕනේ. මේ වයි ගියා. අන්න පාක්කයක් තිබ්බා. අපි පාක් එකෙන් මේ පාක් කරමු. එහෙනම් අපි ඊළඟට හම්බෙමු. ඊළඟට මේ තියෙන්නේ අපේ ඊළඟ වණ්ඩිය. ඒක නම් මරු උඹලට පේනවා ඇතිනේ. සුපිරි වණ්ඩියක් තියෙන්නේ. ඉතින් අපි මේ බාණ්ඩෙත් බලමු. මේ බාණ්ඩේ තමයි මං කිව්වා අර පාරම වේගෙන් යනවා කියලා බලපන් යන්නේ හොඳේ. අය දැන් පිස්සුවට නෑ මම මේක යන්නේ. අපි ඇතුළෙත් යමුද? යා. පේනවනේ අඩු. හැම එකකම ඇත්තට මේ වගේ තමයි මචං. වෙනසක් නැහැ. හැම එකකම ඇතුළේ මේ වගේ තමයි. අපි යන්නේ දිගටම. ලබුබු මට සිරි අපි ස්පීඩ් යමු මචං. මේක හයි ස්පීඩ් බලන්න. අපි දැන් මේ හයිවේ එක හොයාගෙන යන්නේ. මේ පැත්තට දැන් මම හිතන්නේ හයිවේ එක නෙවෙයි අර පැත්තේ තිබ්බා. කොහෙද? ඒ මම මොඩේ වගේ මෙහෙ යනවා. ඒ කලින් පාරක් එහෙම කරපුවාම මේ පාරක් කරන්න හිතුණා. බලහම මේ වොන්ඩ ලස්සනයි නේද? රෝස පාට පින්ක් කලර් එක මාරු ලස්සනයි. මේකට කන්ටේනර් පෙට්ටියක් හයි කරාම ලස්සනට තියේවි මට හිතෙනවා එහෙම. මම මෝඩය වගේ හයිවේ එක දැක්ක. මම මෝඩය වගේ යනවා මෙහෙ. ඉතින් හරිම අශෝභනීය මෝඩකමක් මම දාගෙන තියෙන්නේ. හරිම මෝඩයි. අපි මෙතනින් දාලා යන් ඉතින් කරන්න දෙයක් නැහැ. ඔබට ඇහෙනවද කියලා වාහන යන සද්ද ඇහෙනවද? නෑනේ. නැහැ කියලා මං හිතනවා. මං හිතනවා ඇහෙනවා ඇති කියලා. ආපැත්තේවත් නැද්ද දන්නේ. තියෙනවද මන්ද මේ පැත්තෙත්? අනේ මන්ද. ඉතින් මචං මං තව ටිකකින් මේක නවත්තනවා. චැලෙන්ජ් එකකුත් කරලා. මොකද උඹලගේ ඩේටා අපරාධ හින්දා. නැත්තම් මං එහෙම නවත්තනවද කියහන්කෝ නෑනේ. නේ බං වාහනත් යනවා මහා අප්පිරියයි මේක. ඉතින් ගොඩක් කළා කතා කරේ නැත්තේ ඇයි කියලා අහන්න එපා. ඉතින් ගේමින් එක දන්නවනේ බං මම. එහෙම වැඩි කතා කරන්න කැමති කෙනෙක් කියලා ඒක. ඒක තමයි හේතුව. මෙන්න හයිවේ එක හම්බුණා. අපි දැන් මේකේ කන්ට්‍රෝලින් බලපන් හරිද? අයිගෙනම සුපිරි කන්ට්‍රෝලින් තියෙන්නේ. මේක නම් පිස්සු හැදෙනවා මේ කන්ට්‍රෝලින් වලට. අපි පිස්සු හැදිලා මැරෙනවා. ඒ තරමට සුපිරි එකක් මේක නම්. ආයි කොහමද අඩෝ මේ එතන වැරදුනා. ඒක ගණන් ගන්න එපා. හරිද? ය අපි පේනෝනේ දැන් යන මේ සුපිරියට යනවා මම. දැන් උඹට තේරෙනවනේ මම වීරෙක් කියලා. හැකියාව තමයි මචං ඉතින් ඔයාලට කියන්නේ. මාරුනේ. අයි කැලින්ම ළඟදිම බස් ගේම් එකක් ගේනවා. අනිවාර්යෙන්. ළඟදිම බස් ගේම ගේන්න. ඔන්න ඉතින් අපි යන් චැලෙන්ජ් එකකට. හැබැයි මං කියන්නම් මම මේකට කියනවා මම මේක ඉවර වෙන්න කලින් වැටිලා වෙන චැලෙන්ජ් එකක් කරන්න වෙනවා. ඒක මං දැනගෙනම තමයි මම මේ කියන්නේ. මොකද ඒ තරම් මට මොලේ යන්නේ.
ඒ වගේ මේක මම පැරදුනොත් ඔයාලා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න ඕන. කියන්නේ මට ෂුවර් මම පැරදෙනවා කියලා. ඔන්න ඔතන ඉඳයි පැරදි. දැක්කනේ. එරණ කොච්චර කරත් මෙච්චර තමයි. හරිම දුකයි. ඊටම දුක්බර ආරංචියක්. ඉතින් මම මෙතන ආතල් දදා හිටියට මට මෙලෝදියක් මම මේ ආතල් දදා ඉන්නේ නිකන්. පාතාලට වෙනකොට ආයි ස්පෝන් වෙනවා ආයෙ. ඔය වගේ එක දිගටම වෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. මගේ දුක තමයි. කරන්න දෙයක් නැති හන්දා මම ආයි හෝම් වලට ගිහලා ආයි රීස්ටාර්ට් කරා. දැන් රීස්ටාර්ට් වෙනවා. රීස්ටාර්ට් වෙනවා. ඉතින් අපි එනකොටම පාක් ළඟට අපි දැන් චැලෙන්ජ් එකක් හොයාගෙන යන්. ගෝ ගෝ ගෝ. මේක ඉතින් මචං ඉතින් පැය භාගයක විතර දින පැය භාගෙ මම බලන්න ඕනේ ඉතින්. නැත්නම් ඒ කන්ට්‍රෝලින් අවුලක් තියෙනවා චූටියට. ඔඩේ වාහනේ මාර ලස්සනයි. අර තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ අර ඉලෙක්ට්‍රික් සීන් එකට තමයි යන්නේ. ඔව් අපි යන් චැලෙන්ජ් එකක් හොයාගෙන චැලෙන්ජ් එක. ආවෙන දින චැලෙන්ජ් එක. අපි මේක යන්. වැඩි කතා නැතුව මේක ඉවර කරන්න බැහැ නිසා. නැත්තම් මම ගොඩාක් දුර හොයාගෙන යනවානේ. හරි ඉතින් මචං ඩ්‍රිෆ්ට් කර ගැම්මට යනවා. ඉතින් මම පේනවනේ යෑම. යන්නේ උඹලට පේනවනේ. තියල ගන්න කට ගන්න ඕනේ වැඩේ කෑවුණානේ. හිටපු ගමන් මේ ඩ්‍රිෆ්ට් කරන සීන් එක එපා වෙන්නේ නැද්ද කියන්නකො. මට නම් අප්පිරිය වෙලා දීලා දෙන්න. මේ ඔන්න මේ චුට්ටක් නැත්තම් ඩ්‍රිෆ්ට් වෙනවා අන්න. මෙච්චර ඩ්‍රිෆ්ට් වෙන්න හොඳ නෑ. ඩ්‍රිෆ්ට් වුණාට කමන්නේ. යකෝ මෙහෙම ඩ්‍රිෆ්ට් කෙල්ලක් දැකලා නෑ මම. ඩ්‍රිෆ්ට් විතරයි මේ. ඩ්‍රිෆ්ට් කෙලින්ම. එතකොට වැඩි හොඳ හැබැයි ඩ්‍රිෆ්ට් 100 වගේ එකකයි. නැතිනම් කොහොම මේක. එක්කනේ හැකියාව. කෙලින් යන්නේ ඒක තමයි. හේරුණි යනවා යන්ත යන යෑමක්. ඒකෙදිම සුපිරියමක දැන් 100 පන්න 96යි. අපි ඒක වන්ට 100 පන්න. හරි 100 පන්නුවා දැන් අවුලන්නේ. 100 පන්නුවා දැන් සීන් යන්නේ. දැන් යන්න තමයි තියෙන්නේ තව. මොන දිනු කරමු ඉස්සරහ. ගොකු ඩ්‍රිෆ්ට් එකක් ගහමු. දැන් $6000 මට දෙනවා හැම්පේ. $6000ක් ගත්තම මම ඉතින් ගැම්මට සුපිරි. දැන් ඉතින් විදිනවා විදිල්ලක් ආයෙ කෙලින්ම. ඉතින් යාළුවනේ දැන් මම ස්පීඩ් හයි ස්පීඩ් යනවා හොයාගෙන ඒත් වැදුනනේ වැදිල්ල. දැන් රිවර්ස් එක කරගෙන ආයි යනවා. විදිනවා විදිල්ලක් ආයෙ කෙලින්ම සුපිරියට විදිනවා. මගේ විදිහට ඉතින් උඹලා දන්නවනේ මේ මොකද රිවර්ස් යන්නේ කියලා අහවි. නිකම් මචං රිවර්ස් යන්නේ මට තියෙන අමාරුවට දන්නේ. යන් මචං මේක හොයා. ඉතින් මචං ඉක්මන් කරන්න ඕන ටික අපි ඉක්මන් කරලා යන්. ඉතින් මචං මම මේ විදිහට මේක ඉවර කරනවා. මගේ මාර්ග ඩ්‍රයිවිං එකත් බලා ගන්න. මාර්ග ඩ්‍රයිවිං එකෙන් පස්සේ ඔයා මාගේ මාර්ග ඩ්‍රයිවිං බලාගෙන එහෙනම් සමු ගන්න. එහෙනම් ගුඩ් බයි මේක බලන්න. Do you love me, Matthew? I do. Honestly? Yes. Secretly, but honestly. No more secrets.